ඔයාලා හිතන්නේ මේ කොහේ කියලාද? ඇත්තටම මේ තැන තමා අපි කවුරුත් ඉතිහාසයේ දන්න අහලා තියෙන හැබැයි වැඩි ගිහිල්ලා නැති විජය කුවේණි හමුස්ථානේ. ඒ තමා තඹපන්නේ. ඉතින් මේක තියෙන්නේ විල්පත්තුවේ. ඇත්තටම ඔයාලට විල්පත්තු වෙනවා නම් ඔයාලට යන්න තැන් දෙකක් තියෙනවා බලන්න. එකක් තමයි පොම්පරිප්පු. අනිත් එක තමයි තඹපන්නි. ඉතින් මෙතෙන්දි ගත්තොත් එහෙම අපි තෝරගත්තා තඹපන්නි. ඉතින් ආවට පස්සේ අතන මෙතන තඹපන්නි කියන්න හේතුව තමයි අපිට තේරෙනවා මෙතන තියෙන පස. ඇත්තටම මේක තඹ ගතියක් පෙන්වන පසක්. ඉතින් ඒකින් තමයි මේකට තඹපන්නි කියලා තියෙන. ඇත්තටම ඔය කණු වලින් තියෙන්නේ විජය කුවේණි හමු ස්ථානය කියලා කියන විජය තම සේනාවත් එක්කනොත් කුවේණි හිටියා කියන තැන තමයි උතර තියෙන්නේ. ඇත්තටම මෙතන කියනවා නම් ඉතාමත් ගුප්ත ගතියක් තියෙනවා. අපේ ටීම් එකේ ඉන්න හැමෝටම මේක දැනුණා. ඉතින් ඇත්තටම අපේ ගයිඩ් අඳුරගත්ත වැඩි වෙලා මෙතන ඉන්න හොඳ නැහැ. මොකද මෙතන ටික වෙලාවකට කලින් දිවියෙක් ගිහිලා තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් ඇඟට ගුණ නැති හින්දා ටීම් එකේ අපි ඉක්මනට මෙතනින් ගියා. ඉතින් ඇත්තටම කියනවා නම් මම ෆුල් වීඩියෝ කාල් ඉස්සරහට අනිවාර්යෙන් දෙනවා. ඉතින් එතකන් ඔයාලට මේක මම දැම්මේ. ඉතින් මම ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් වයිබ් බිට්ටිලා YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපේ විල්පත්තු ගමනේ සම්පූර්ණයෙන්ම අත්දැකීම මම ඔයාලත් එක්ක බෙදාගන්නවා. Found you by the fence, paint chipped on your side.